ජාහෙල ඕලි පව මිනිස්සු තුළින් පවත්වන්නා වූ Key of Youth අපේ අලුත්ම නාලිකාවේ අද ප්‍රථම දේශනාවට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙන අපේ සභාවේ සියලුම තරුණ තරුණියන්ට. ඉතින් අපේ අරමුණ තමයි ශ්‍රී ලංකාවේ ජීවත් වෙන සියලුම තරුණ තරුණියන්ට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය සහ කරුණාව කරන කොටගෙන ඔබගේ ජීවිතේ විනාශ නොවි, ඔබගේ ජීවිතයේ බලාපොරොත්තු නැති කරගන්න නැතුව ඔබට ඉදිරියට ගමන් කිරීම සඳහා මෙම නාලිකාව තුළින් ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය සහ උන්වහන්සේගේ කරුණාව සහ ප්‍රේමය තුළින් ඔබව ශක්තිමත් වෙන්නත්, ඔබව දිරිමත් වෙන්නත් අපේ මූලික අරමුණයි. අපි ස්වාමින් වහන්සේගේ වචනයෙන් මම ඔබව අද ශක්තිමත් කරන්න කැමති අපේ ප්‍රථම මෙම යාඥාව තුළින්. විශේෂයෙන් මෙම නාලිකාව තුළින් විවිධ දේවල් තිබෙනවා. ගීතිකාවන්, ඒ වගේම අපේ තරුණ තරුණියන් ඔබව ශක්තිමත් කිරීමට, දිරිමත් කිරීමට දේ වචනයත්, ඒ වගේම විවිධාකාර වැඩමුළු, ඒ වගේ විවිධාකාර වැඩසටහන් මෙම නාලිකාව තුළින් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එක සාමුවෙල් පොත 16 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය, "නමුත් ස්වාමින් වහන්සේ සාමුවෙල්ට කතා කොට ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න මක් නිසාද මම ඔහු එපා කළෙමි. ස්වාමින් වහන්සේ මනුෂ්‍යයා බලන්නාක් මෙන් නොබලනසේක, මනුෂ්‍යතෙමේ පිටාතර පෙනුම බලන්නේය. නමුත් ස්වාමින් වහන්සේ සිත බලනසේකයි කීසේක." මගේ ආදරණීය තරුණ තරුණියනි, අපි හැමෝගෙම ජීවිතයේ හීන තිබෙන අපේ දෙමාපියන්ට සලකන්න ඕනේ. වගේම දෙමාපියන්ට හීන තිබෙනවා තමන්ගේ දරුවන් හොඳ තැනක ඉන්න ඕනේ කියලා. ඒ වගේම ඔබටත් ඔබගේ යෞවන වයස, ඔබගේ ජීවිතයට ඔබට අරමුණක් තිබෙනවා. ඔබට ඉලක්කයක් තිබෙනවා ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න. ඒ වගේම ඔබගේ ජීවිතේ ඔබ බලාපොරොත්තු වෙන ඒ ගමන, ඒ වගේම ඔබගේ ඉලක්කයන්ට යන ඔබ හැමෝම ආස කරනවා. ඒක එසේ වෙතත් ඔබගේ යෞවන වයසේදී අතරමඟදී ඔබට විවිධාකාර අභියෝග වලට ඔබට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ආදර සම්බන්ධතාවයන් වෙන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපන කටයුතු වල අසාර්ථකත්වයන්, ඒ වගේම ජීවිතේ වැටීම්, ඒ වගේම හිඟකම්, මේ හැම දෙයක්මත් එක්ක ජීවිතය අතහැරලා ඉන්නකොට ඔබට කලකිරෙනකොට ඔබ හිතන්න පුළුවන් ඔබගේ හැම දෙයක්ම ඔබට නැති වුණා කියලා. නමුත් මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, එදා දෙවියන් වහන්සේ ප්‍රකාශ කරනවා සාමුවෙල්ට ඊශ්‍රායල් රජ වෙන පිණිස දාවිත්ව ආලේප කරන්න කියලා. දාවිත් තමන්ගේ සහෝදරයන්ගෙන් අතහැරපු, තමන්ගේ පවුලේ බැටළුව බලාගෙන තනිවිච්ච, නමුත් දෙවියන් වහන්සේත් එක්ක හොඳ සම්බන්ධකමක් තියාගත්ත තරුණයෙක්. දෙවියන් වහන්සේ ඔහුගේ බැලුවේ සිතයි. අද ඔබගේ පෙනීම දෙසවත්, ඔබගේ වත්පොසත්කම දෙසවත් නෙමෙයි ස්වාමින් වහන්සේ බලන්නේ. මගේ ජීවිතේ පවා දෙවියන් වහන්සේගේ දාසිකු වෙන මා ළඟ කිසිම සුදුසුකමක් නැහැ. මගේ පරම්පරාවේ පවා දෙවියන් වහන්සේත් එක්ක යන්නා වූ පසුබිමක් නැහැ. නමුත් ස්වාමින් වහන්සේ මාව තෝරගත්තා. උන්වහන්සේ මාව සොයාගෙන ආවා. උන්වහන්සේ මට ඒ කැඳවීම දුන්නා. ඒ තුලින් අද මම මේ ගමන ඇවිල්ලා තියෙනවා ස්වාමින් වහන්සේගේ කරුණාවෙන්. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, ඔබ හිතන්නේ ඔබගේ ජීවිතේ ඔබට සියල්ලක්ම අහිමි වෙලා කියලා. ඔබගේ ජීවිතේ ගොඩනගන්න ස්වාමින් වහන්සේට පුළුවන්. මේ යාඥාව අසන්නා වූ, මේ දේශනාව අසන්නා වූ ආදරණීය අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. ඔබගේ පුතා ගැන, ඔබගේ දුව ගැන ඔබ දුක් වෙන්න එපා. ඔබගේ දරුවගේ ජීවිතය, ඔබගේ පුතාගේ ජීවිතය ස්වාමින් වහන්සේ මහත් කරන්නට යනවා. උන්වහන්සේගේ වචනේ සඳහන් කර තිබෙනවා. ඒ ආලේපයට, ඒ දෙවියන් වහන්සේගේ තීරණයට කිසිවෙකුට විරුද්ධව නැගිටින්න බෑ. දාවිත් වේදා දෙවියන් වහන්සේ ආලේප කරන පිණිස සාමුවෙල්ව පිටත් කර යවුවා. 10 වෙනි පදයේ තිබෙනවා, මෙසේ යෙස්සේගේ තමාගේ පුත්‍රයන්ගෙන් 7 දෙනෙක් සාමුවෙල් ඉදිරිපිටින් යන්නට සැලසුවේ. සාමුවෙල්ද ඔවුන් ස්වාමින් වහන්සේ තෝරා නොගත්සේකයි යෙස්සට කියා, නුඹේ පුත්‍රයන් හැමදෙනා මේ ඉන්නවාදයි යෙස්සේගෙන් ඇසුවේය. ඔහු කතා කොට තව ඉතිරව ඉන්නේ බාලයාය. ඔහු බැටළුවන් බලාගෙන සිටිනවායි කීවේය. සාමුවෙල්ද කෙනෙක් යවා ඔහු ගෙන්වා පන්න. ඔහු මේ එනතුරු අපි කෑමට ඉඳ නොගන්නෙමු යයි යෙස්සට කීය. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේ තීරණය කරා නම් ඔබට යමක් දෙන්න, දෙවියන් වහන්සේ තීරණය කරා නම් ඔබගේ ජීවිතේ ඔබව තෝරාගත්තා කියලා, ඔබව කැඳෙවුවා කියලා, ඒක නවත්තන්න කාටවත් බෑ. යෙස්සේගේ සීළු දරුවන් උසස් නිලතර දරපු දරුවන්. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත වූයේ ඒ නිලතර නෙමෙයි, ඒ පෙනුම නෙමෙයි.
දෙවියන් වහන්සේගේ කැමැත තිබ්බේ දාවිද් ගැනයි. දෙවියන් වහන්සේ ඔහුගේ සිත ස්වාමින් වහන්සේ දැක්කා. අද ඔබ හිතන්න පුළුවන් ඔබට කිසි දෙයක් කරගන්න බෑ කියලා. ඔබ ජීවිතේ වැටිච්ච කෙනෙක් කියලා. ඔබ ජීවිතේ තනිවිච්ච කෙනෙක් කියලා. ඔබ වරද්දගත්ත කෙනෙක් කියලා. ඔබගේ දෙමාපියන්ට ඔබ ද්‍රෝහී වෙච්ච කෙනෙක් කියලා. නමුත් ස්වාමින් වහන්සේ අද ඔබව කැඳවනවා. අද ස්වාමින් වහන්සේ ඔබව තෝරගන්න යනවා. 12 වෙනි පදයේ සඳහන් කර තිබෙනවා. එවිට එතෙම කෙනෙකු යවා ඔහුගෙන් විය. ඔහු රතු පාටව සෝභමාන පෙනීමක් ඇතුව රූප සම්පන්නව සිටියේය. ස්වාමින් වහන්සේ නැගිට මොහු ආලේප කරපන්න මොහු ඒ තැනැත්තායි කීසේක බැටළුව බලාගෙන හිටපු තමන්ගේ නිවසෙන් බෑරව හිටපු නමුත් ඔහු බැටළුවන් ඉදිරියේ ඔහු කරපු ඒ පුංචි දෙයට අවංක වෙලා ඔහු දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයෙන් අපි දකිනවා එදා ගෝලියත් ඉදිරියේ දාවිද් කියනවා ඒ සිංහයන්ව වලසුන් ඔහු පරාජය කරා ඒක නරඹන්න කවුරුත් හිටියේ නැහැ. නමුත් ඔහු විශ්වාස කරා ඔහු නමස්කාර කරපු දෙවියන් වහන්සේ ඔහුට උපකාර කරපු බව. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ සාමුවෙල් තුලින් ආලේප කරනවා ඒ දාවිද්ව. දෙවියන් වහන්සේගේ ආලේපය අපිව වෙන් කරන්නට යනවා අපේ ජයග්‍රාහී ගමන උදෙසා. ජයග්‍රාහී දෙවියන් වහන්සේගේ තීරණය උදෙසා. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය 13 වෙනි පදයේ තිබෙන එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඔහුගේ සහෝදරයන් මැදදී ඔහු ආලේප කළේය. එදින පටන් ස්වාමින් වහන්සේගේ ආත්මය ආනුභාව සම්පන්නව දාවිද් කෙරේ පැමිණියේය. සාමුවෙල් නැගිට රාමාට ගියේය. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය දාවිද් එතෙන් පටන් දෙවියන් වහන්සේගේ අභිෂේකලත් තැනැත්තෙකු ලෙස දෙවියන් වහන්සේ ආලේප කරා. අද මම විශ්වාස කරනවා මේ වචනය අසන ඔබව ස්වාමින් වහන්සේ ආලේප කරන්නට යනවා. ඔබගේ පරාජිත ස්වභාවයෙන් උන්වහන්සේ ඔබව එළියට ගන්නට යනවා. මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය ඔබ ප්‍රමාද නැහැ. ඔබගේ ජීවිතේ ඔබ වැටිලා නැහැ. ඔබ තනි වෙලා නැහැ. දහසක් අතරින් ස්වාමින් වහන්සේ ඔබව කැඳවා තිබෙනවා. ස්වාමින් වහන්සේ ඔබගේ ජීවිතයට කතා කරනවා. උන්වහන්සේ ඔබ තෝරාගත්තා. ඔබගේ යෞවන වයස විනාශ වෙන එක නෙමේ දෙවියන් වහන්සේ කැමැත්ත. උන්වහන්සේ අද ඒ යතුරු ඔබට දෙන්න යනවා. උන්වහන්සේගේ උරුමේ ආධිපත්‍ය ඔබට දෙන්න යනවා. එදා දාවිද දුන්නේ ඒ රජකමේ ඒ අභිෂේකයයි ඒ ආලේපයයි ඒ යතුරයි. අද මම විශ්වාස කරනවා යෞවනයේ ඔබගේ යතුර ඔබගේ ජයග්‍රාහී යතුර අද ඔබට ලැබෙන්න යනවා. ඒ යතුර තුරින් ස්වාමින් වහන්සේ ඔබව මේ දේශය තුල පාවිච්චි කරන්නට යනවා. ඒ වගේම ඔබගේ පවුලේ ඔබගේ පරම්පරාවට ඔබ ආශිර්වාදයක් වෙන්න යනවා. ඔබගේ ජීවිතේ තවත් බලාපොරොත්තු නැතිවෙච්ච ජීවිතයක් නොවේ. තවත් මිනිසෙට බලාපොරොත්තුවක් දෙන පිණිස ඒ යතුර අද ඔබගේ ජීවිතේ ස්වාමින් වහන්සේ තබන්නට යනවා. ඔබ සූදානම්ද? එනම් ඔබ කියන ස්වාමිනේ මම සූදානම්. මගේ ජීවිතය අද ඔබ වහන්සේ වෙනස් කරන්න. මගේ ජීවිතය අද ඔබ වහන්සේ ස්පර්ශ කරන්න. අද මගේ ජීවිතේ ස්වාමිනේ මගේ පෞර මම ඔබත් එක්ක සාදන්ට යනවා. ඒ පෞර ස්වාමින් වහන්සේ තුල මම ගොඩනගන්නට යනවා. ඒ පෞර ස්වාමින් වහන්සේගේ යාඥාවයි. ඒ පෞර දෙවියන් වහන්සේගේ වචනයයි. ඒ තුල මම ගොඩනගන්න ස්වාමිනේ. මුළු විශ්වයේ මෞංකාර ජීවමාන දෙවි පියාණනේ ස්වාමිනේ මම යාඥා කරනවා. key of youth මේ නාලිකාව තුලින් මේ නරඹන්නා වූ සෑම දරුවෙක්ගේ ජීවිත ස්වාමිනේ ඒ යෞවනයන්ගේ ජීවිත ඔබ වහන්සේට ලං වෙන පිණිසක් ඔබ වහන්සේව තෝරාගෙන ඔබ වහන්සේ තුල ගොඩනැගෙන පිණිසක් ඔවුන්ගේ ජීවිතවල පසුබට වෙලා තිබුණා වූ ඔවුන්ගේ ජීවිතවල ඒ කලකිරීම මානසික ආතතිය පීඩණයෙන් ඔවුන්ගේ ජීවිතේ හිර වෙලා ඔවුන්ට රැකියාවක් නැතුව ඔවුන්ට අනාගතේ කුමක්ද වෙන්නේ කියලා ඒ වගේ වැරදි ඇබ්බැහිවීම් වලින් ඔවුන් වහල් වී සිටිනවාද යාඥා කරනවා ස්වාමිනේ මේ හැම දරුවෙකුගේ ජීවිත ඔබ වහන්සේ ආශිර්වාද කරන්න සෑම කෙනෙකුගේ ජීවිත ඔබ වහන්සේ ආලෝකමත් කරන්න විවිධාකාර ඇබ්බැහිවීම් වලට මේ දරුවන් යටත් වෙලා තිබෙනවාද මත්ද්‍රව්‍ය වලට මත් පෙති වලට ඒ වගේම ඒ වීඩියෝ ගේම්ස් වලට ස්වාමිනේ දෙමාපියන්ගෙන් ඈත් වී සිටිනවාද ඒ දරුවන්ට ආදරේ නොමැතිව සිටිනවාද මම යාඥා කරනවා මේ අසන මොහොතේදී මේ දරුවන්ගේ ජීවිත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද ලබන පිණිස සුරක්ෂිත වෙන පිණිස ඔබ වහන්සේ ආශිර්වාද කළා මේ තුලින් ලැබෙනා වූ ගෞරවය මේ තුලින් ලැබෙනා වූ මහිමය අප මහත්තුමු දෙවියන් වහන්සේට පමණක් පුද කරනවා ස්වාමිනේ මේ නාලිකාවෙන් ඇසෙනා වූ හැම යාඥාවක්ම හැම වචනයක් තුලින්ම විනාශ වෙන තරුණ ජීවිත ඔබ වහන්සේ වෙතට ලං වෙන පිණිස මේ හැම වචනයක්ම ආලේප කළා සුද්ධාත්මන ඔබට බාර කරනවා සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන නාසරියේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ
ශුද්ධ උතුම් වූ නාමයෙන්. ආමේන්. ආමේන්. ඉතින් මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය මේ නාලිකාව ඔබගේ ජීවිතය ස්වාමින් වහන්සේ තුලට ගොඩනැගීම සහ ඔබගේ හැම බලාපොරොත්තු තුල ඒ ආත්මික යතුර ඔබගේ ජීවිතයට වැදගත් වේ. සුබ දවසක්. යේසු පිටයි.